මේ ඉන්න නාකි පරම්පරාවත් ඔය ඉන්නව නේද? සද්ද ඇති සිතින් ඉන්නවනේ අපේ හඳුන්නේ. පන්සල් එන්නේ දිරච්ච කරත්ත ගොඩක්. ඔව් ඇට දිරලා හං ඇකිලිලා ගෝණි පටංගු වාගේ. දත් හැලිලා කම් බීරි වෙලා ස්නායු මැරිලා නහර වැල් වේලිලා. දැන් බන පිට බන කිව්වත් මෙවුන්ද දිගෑරිය හැකිද? දිගාරින්න බෑ. සිල්ලෝ නෑ. දෙකට නැමිලා දත් හැලිලා ඇට දිරලා නාකි වෙලා මරණය ඉද්දර තියාගන්නකොට නෙමෙයි. සිල්ලෝ නෑ. අවුරුදු 13 14 15 16 17 18 19 20 21 මේ නාඹර ගැටවර තරුණ වයසට එතකොටනේ පාලනය වෙච්ච මිනිහෙක් හැදෙන්නේ. නාකිය මොනවාද හිතුණත් බින්දින්න පුළුවන් ද බින්දින්න? දැන් ওই නාකි ගෑණියෙකුට හිතෙනවා අවුරුදු 18ක කොල්ලෙක් එක්කන් දැදුරුවේ උණ පඳුරක් ගාව හෙවණේ ඉඳගෙන ප්‍රේමණීය සොඳුරු කතාවක් කියලා රැල්ල බලා ඉන්න. දැන් ওই නාකි ලොක්කියෙකුට හිතුණා කියන්නකෝ. කොල්ල බලයිද ඔය පඩංගු දිහා? ඌට දකින්නකොටම ආච්චිනේ මතක් වෙන්නේ. ආච්චිත් එක්ක උණ පඳුරු ගාවට යනවාද? පන්සල් මිසා. උන්දලාට හැංගීම් පහළ වුණත් සිල් බින්දින්න බෑ හයිය නෑ. හැංගීම් පහළ වෙන්නෙත් නෑ. ඇයි ස්නායු මැරිලානේ. නහර වැල් වේලිලානේ. මස් දිය වෙලානේ. පහළ වෙන්නේ නෑ හැංගීම්. ඒ පැත්ත මැරිලා. එතකොට කුලප්පු වෙන හැංගීම් මතුවෙන වයසේදී දරුවා සීලේ පිහිටවන්න, හික්මවන්න, නිමන්න ඕනේ වයසේ. ඒ ළමයා ඕන තැන තියන්න. ඒ ළමයාව දානවා අර ඇවිලෙන ගින්නට. ඇවිලෙන ගින්නට දානවා. ඒක පිච්චිලා මැරෙනවා. ඔය පාතාලේ ඉන්නේ කවුද? අපේ රටේ, අපේම ඥාති, අපේම දරුවෝ. කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කවුද? අපේ රටේ, අපේම ජාතියේ, අපේම මානව සංහතියේ දරු පැටව්. කාටද දැන් අපි බයින්නේ? බනින්න ඕන උන්ට නෙමෙයි. උන් හදාපු මුන්ට. උන්ට බැනලා වැඩක් නැහැ. එහෙනම් සමාජයේ නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි සමාජයක හැදෙන දරුවෝ පින්නතුනි පැතුවත් නැතත් ඒ දරුවෝ ඒ සමාජය ඇතුලේ නිවැරදි ගමනක් යනවා. අපේ හාමුදුරුවනේ ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම අපිට පේන්න තියෙනවා. පිරිවෙනේ උගන්වන්නේ පිරිවෙනෙන් උගන්වන්න ඕන දේ නෙමෙයි. ඉස්කෝලේ උගන්වන්නේ ඉස්කෝලෙන් උගන්වන්න ඕන දේ නෙමෙයි. කුලප්පු වෙච්ච සමාජයක, අහංකාර සමාජයක, පාලනයක් නැති සමාජයක රාගික ආසාවන් මත දුවන්න. එව්ව මත දුවන්න. අද මේ පිට්ටනියේ මියුසිකල් එකක් තියෙනවා කිව්වා නම් ඉඩ නැනේ. ඉඩ නැහැ. ඒ මියුසිකල් එකේ යකඩ තලනවා සංගීතඥයෝ. ඔව් පුදුම නාද රට මුල්ලු පොළවත් එක්ක දිස් කාලා ගහනවා බොලන් එව්වා ගහනකොට ලේ කෝප වෙනවා. හඳුනලා තියෙන්නේ පිරිතේ ස්වරය. ඒක තමයි මිනිස්සු නිමන ස්වරය. ස්වර හතර. හොඳට බලන්නකෝ. ඔය අමරදේව මහත්තයාම ස්වර හතරේ රාගික ගීතයක් කේමදාස මහත්තයා නිමලා දීලා කියනවා. සඳ හොරෙන් 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 බලා වලාරුදක සැඟවිලා අපේ මියෝරු පෙම් කතා
අසා සිටිනවා අසා සිටිනවා දරුණැල්ලවිල්ලේ සොරේ කේමදාස මහත්තයාට පදවැල එනකොට ආවේ සඳ හොරෙන් බලා වලා කුලක හැංගිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා කුලප්පු වෙන එකක් ආවේ බාන්නක එක නිමලා තියෙන ලස්සන සඳ හොරෙන් බලා වලා කුලක හැංගිලා නිකන් ගහගෙන යන එක පා වෙලා යන්න හදලානේ සඳ හොරෙන් බලා නිමලා තියලා තියෙන හදවතට දැනෙන ඉවසීමෙන් බලන සැනසීම උදා වෙන ගුණේනේ එහෙම එකක් තියනවද මේකේ නෑ මහ පොළොව කම්පා වෙන විදිහේ මිනිසුන්ගේ ලේකෝපාවිෂ්ඨ වෙන විදිහේ හැඟීම් මතුවෙන ඒවා සමාජගත කරලා තියෙනවා ඒවා රහයි ලැජ්ජ නැතුව මේ ගෑනු වෙනවනේ මව්කම තියෙන ගෑණියක් යනවද මව්කම ඔයගේ තැනකට ළමයි යන නෑ හැබැයි බණක් තියෙන තැනට කොල්ලව අරන් එන්න කෙල්ලව අරන් එන්න ස්වාමීන් වහන්සේ උන් කැමති නෑ වැදුවේ මන්ද හැදුවේ මන්ද ගෙදර බුදුන් අම්මා ඔබ නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා ගෙදරම ආරක්ෂාවට හිටපු උත්තමාවිය දෙවඟන ඔබ පුබ්බාචාරිය මුල්ම ගුරු මාතාව අම්මා සියලු දේ දරුවාට යහපත් වූ සියලු දේ ජීවිතයට ගන්නත් අයහපත් වූ සියලු දේ ජීවිතෙන් අයින් කරන්නත් උගන්නාපු උත්තමාවිය අම්මා ඒකයි ගුරු පදවිය අම්මට බුදුහාමුදුරුවම තිලින කරේ ජීවයේ උල්පත හැම මානව පැටියෙක්ම මේ මිහිතලයට බිහි කළේ අම්මා ඒකවත් අම්මාට දැනෙන්නේ නැත්තම් ඒ මව්කම වැඩක් නෑ අපේ හාඳුන්නේ මට චෝදනාවක් තියෙනවා මම බර තියලා කාන්තාවන්ගේ පැත්ත හදන්න කතා කරන එක ඔවුන්දලා කියනවා චෝදනා කරනවා ගෑනුන්ට බයිනවා කියලා ගෑනුන්ට බයිනවා නෙමෙයි ඔබ අමතක කළ ලෝකය ඔබ විනාශ කළ ලෝකය මම සිහිපත් කරනවා නිවැරදි බෝසත් මානව පරපුරක් ඔබ මතින් ඔබේ දෑතින් ඔබේ කුසෙන් ඔබේ උකුලෙන් මේ මිහිතලයට බිහි වෙන්න ඕනේ එතකොටයි මේක නිර්මල වෙන්නේ එහෙම නැතුව ඔබ දූසිත මිත්‍යා දෘෂ්ටික ගමනක නම් ඔබ බිහි කරන එකත් ඒ ලෙඩේ තියෙන එකේ ඔබ හදන එක ඒ ලෙඩේ තියෙන එකේ ඔබ මඟ පෙන්වන එක ඒ ලෙඩේ තියෙන එකේ ඒ ලෙඩ ඇති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා කියන එක හොඳට පේනවා එඳ අවබෝධයෙන් ජීවිතය දකින්න ඕන පිරිමින්ට සමාන පද හොයන්නකො පිරිමි ගැන සමාන පද නැහැ ගෑනුන්ට සමාන පද පොතක් ලිව්ව හැකි බොලක් ඇයි මේ පද ඒ හැම පදයකටම ගැඹුරු අරුතක් තියෙනවා ගැඹුරු අරුතක් ඔබ පදාර්ථ හෙව්වෙත් නැහැ ඒ පද තිබ්බේ මොකටද බැලුවෙත් නැහැ ජීවිතේ අඳුරගත්තෙත් නැහැ ඒ හින්දා ලපටි ලාමක බොළඳ පෞකාර ගමනක අර මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්න එපා කියලා කියපු જાතියේ චරිත නිර්මාණය වුණා. කවද ආශ්‍රය කරන්න එපා කිව්වේ? අසේවනාච බාලාණං
බාල ගති තියෙන, මෝඩ ගති තියෙන, පාපතර ගති තියෙන, අකුසල් තියෙන අය ආශ්‍රය කරන්න එපා කිව්වා. ගිහිවත් පැවිදිවත්, ස්ත්‍රීවත් පුරුෂවත්. හැබැයි අපේ වැඩ දිහා බලාගෙන ඉන්නකොට පේන්නේ අපේ දකින්න ඔබට භාගිත දන්න මේ ලෝකයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමේ වාග්ය බණ ඇහුවාම ලැබෙනවා. කංකම් විතරති සැකහැර ලෝකය දැක්ක හැකි. බුද්ධ ආදී අටතනක් පිළිබඳ උපදින සැක දුරු කරගෙන විශ්වසනීයත්වයෙන් මේ ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝරුවන ගැන, මෙලොව ගැන, පරලොව ගැන, කුසල් අකුසල් පිළිබඳව ඇතිවෙන සැකහැර දැකීමේ නුවණ බණ ඇහුවාම ලැබෙනවා. විශ්වසනීයත්වයෙන් ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව නිවැරදි අවබෝධය ලැබෙනවා. නිතර බණ ඇහුවාම මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මේ ඉන්න හැමෝටම තියෙන්නේ මේ වර්තමානයේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. වැරදි දැකීමක්. අපිට හැම වෙලාවෙම පේනවා හරි දේ වැරදි වගේ. වැරදි දේ හරි වගේ පේනවා. නිකන් හිතන්නකෝ දැන් අපට කාලය මදි නිසා, එදිනදා කටයුතු කරගන්න කාලය මදි නිසා අපි ගෙදර වී කොටා ගත්ත එක මෝලට ගෙනින් වී කොටාගෙන එනවා. වතුර ලිඳට ගිහිල්ලා කලයට අරන් ආපු එක ටැප් එකක් හයි කරලා ගන්නවා. කාර්යයක් සමාන. මිරිස් අඹරන්න නැහැ, කහ අඹරන්න නැහැ, ගම්බිරිස් අඹරන්න නැහැ, සරක්කු අඹරන්න නැහැ. ඒවා ඔක්කොම කඩෙන් ගේනවා කුඩු. ඇයි මේ කාලය පිරිමහන්. දර කඩාගෙන ඇවිල්ලා වේලලා තියලා ලිපපත්තු කරන්න නැහැ, ගෑස් තියෙනවා. කාලය පිරිමහ ගන්න. කාලය පිරිමහලා කරාපු දේ කියන්න බලන්න. ළමයාව අරගෙන කිරිබත් ගොඩට කඩවතට යනවා ඔන්චිලි පදින්න. අර වැඩට කාලය නැහැ. හීන් එක අරන් යනවා ඔන්චිලි පදින්න කඩවතට, කිරිබත් ගොඩට, කැලණියට. ගෑනු ඕම් පිරිමැහුවා කාලේ. අතේ සල්ලි වියදම් කරගෙන ළමයා රස්තියාදුකාරයෙක් කරලා චූටි කාලෙම කඩචෝරු වලට පුරුදු කරලා මිනිහට මානසික ආතතිය හදවලා ඇයි ඌ සුක්කානමට ඔළුව තියාගෙන බුදි මේ කියොන්චිලි පදිනවා. මම මේ කියන එක ප්‍රායෝගිකව බලන්න. ඈබලන් ගෙදර කොස් ගහේ අත්තේ, අඹ ගහේ අත්තේ ලණුවක් බැඳලා පොල් පිටි කෑල්ලක් තියලා පොඩි කහව ඉන්දෝලා තල්ලු කරාපු අපි. ඒ තල්ලු කරලා මිරිස් පැල ටිකක් හිටවනවා, මඤ්ඤොක්ක හිටවනවා, අතු ගානවා, පොල් ගෙඩි ටික එකතු කරනවා, රෙදි ටික හොදනවා. ගෑනි මිනිහා වත්ත පිටියේ මොනවා හරි කරනවා. ඒකොල්ලා කියනවා කණ්ඩ නැහැ, අඳින්න නැහැ, පඩිය මදි. ඒකොල්ලා වැඩ කරන තැන හොරා කනවා. ඇයි අරුවා ගෙවන්න? ඒවා ගෙවන්න හොරා කනවා. මේ පව් ලෝකේ අපිමයි හැදුවේ. ධර්මයෙන් පිටපැනලා. සම්මා දිට්ඨිය මිනිහෙකුට ඇති වුණොත් පින්නතුනි අල්පේච්ඡතාවයෙන් පාරිසරික මිනිහෙක් හැටියට නැගිටිනවා. එතෙන්ට නුවණ හැදෙන්න ඕනේ. චිත්ත මස්ස පසීදති. ආන් එවැනි සමාජයක මිනිස්සු ප්‍රීතියෙන්
සතුටින් නිදහසේ ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ සදා සැනසීම වූ අමා නිවන් මගෙහි ගමන් කොට ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදා දුක් විරහිත අමා මහ නිවනින් සැනසීම ලබනවා. ඒ උතුම් වූ සැනසීමට ළඟා කරගන්න ඔබේ ජීවිතේ රැගෙන යන්න එය දකින්න මේ උතුම් ධර්ම දානමය පින්කම කරමින් ඔබට ආශිර්වාද කරන තමන්ගේ ජීවිතයට ආශිර්වාද කරගන්න අපේ චමිත් පුතාගේ උපන්දින සැමරුම ප්‍රයෝජනයට ගන්න. හොඳ දැක්ම අරක්කු බෝතල් ටිකක් ගෙනහිල්ලා ඔයක් ගාව ගඟක් ගාව පිට්ටනියක් තුල තියාගෙන තමන්ගේ වයසේ ගැටවර වයසේ තුරුණු වයසේ දරුවෝ ටිකක් ලං කරගෙන ඔවුන්ගේ ජීවිත විනාශ කරලා අවුල් කරලා අතේ සල්ලි වියදම් කරලා සමාජයේ නින්දාව අපහාසය ආක්‍රෝෂ පරිභව වදාපු අම්මාවරුන්ට දුක්ගිනි දීලා හදාපු තාත්තලාගේ හිත් විනාශ කරලා බිරිඳගේ දරුවන්ගේ හිත් දූෂ්‍ය කරලා සමාජයට පිළලයක් වෙන්න තිබුණු අවස්ථාවක් ආධ්‍යාත්මීය ධර්මානුකූල මාවතක තැබීමම චමිත් නිවන් දකින පින්කම. උඹ වදාපු අම්මාට බොහොම පිං. හදාපු තාත්තාට බොහොම පිං. මග පෙන්නාපු ගුරුවරුන්ට බොහොම පිං. මේ ජීවිතය මේ කුහක සමාජයේ ඇතුලේ නිකැලැල්ල ආරක්ෂා කරගෙන ප්‍රබුද්ධ ගමනක යන්න මේ චිත්ත ශක්තිය ලබාපු උඹේ සසර පින පෝසත් කරපු අවස්ථාවක්. එහෙන්දා ඔබ අප සියලු දෙනාටමත් අප හැදූ වැඩූ තැනූ මිය පරලොව ගිය සැමටත් සුජීවත්ව වාසය කරන ගුරු දෙමව්පියාදීන්ටත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර උතුම් අමා නිවන් මඟ දකින්නට වරම් ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව ඇතිව බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි, මම මාතෘකා කළ ගාථාව ඔබේ කනට හුරු නැහැ. හැබැයි මේ ගාථාව තියෙන්නේ බෞද්ධයාගේ අත්පොතේ තියෙන්නේ මේ ගාථාව. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධම්මපදය. දැන් පොත අතේද? පොත අතේ ඇත. පොත පෙරලලා නැත. එහෙම නෙමෙයි නේද? පොත පෙරලලා තිබ්බනම් පුතා කාටවත් හොරට පිටු මාරු කරන්න බෑ. ජීවිතේ කාටවත් බෑ පුතේ වරද්දන්න. වහන්න බෑ. ඒ මිනිහා ඍජු ගමනක යනවා. අර අපේ පඤ්ඤාරතන හාමුදුරුවෝ කොහෙද ලියලා තියෙන්නේ? පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා කියලා. තේරෙනව නේද? ඒ කිව්වේ ඒක තමයි. කාටවත් වහලා පෙරලන්න බෑ. දැනගෙන අවබෝධ කරලා තිබ්බොත්. ඒ කියන්නේ කසිප්පු වල ආදීනව දැනගෙන හිටියොත් මොන මිනිහටවත් බෑ තව කෙනෙකුට කසිප්පු පොවන්න. ගංජාවල කුඩුවල ආදීනව දන්නවනම් කාටවත් බෑ පුතා බලහත්කාරයෙන් ඒකේ ඔබන්න. අයාලේ යන්න, අනියන් සබදතා හදන්න, ඒ වගේ ආස්වාදනීය බව පෙන්වන්න කවුරු විසිතුරු ලෝක මැව්වත් තම සැමියාගෙන් එහා, තම බිරිඳගෙන් එහා යන්නේ කිසිවෙක් පුතා. සැබවින්ම
දැකලා ලෝකය අවබෝධ කරගෙන තිබුණා. මම මාතෘකා කළේ ධම්මපද පුස්තකයේ සහස්ස වර්ගයේ ගාථා රත්නයක්. මතකයේ හැටියට අපේ නායක හඳුනේ 3 වෙනි ගාථාව. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු වෙච්චි කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ කතාව ඔබ දන්නවා. ගාථාව දන්නේ නැතුවට හේතුව මේ ගාථාවේ අර්ථය කොච්චර මිනිහෙකුගේ ජීවිතයට වැදගත්ද කියනවා නම් ඒක සමාජගත කරන්න කවි ලිව්වා, කතාන්දර හැදුවා, නාට්‍ය හැදුවා, චිත්‍රපටි හැදුවා, නවකතා ලිව්වා, කෙටි කතා ලිව්වා. අපේ සමාජයේ මිනිසුන්ව දැනුවත් කරලා මේ මහා භයානක අනතුරකට වැටෙන්න තියෙන ජීවිත ගොඩ ගන්න. ඒ කතාව තමයි අමරදේව මහත්තයා ගායන ගීතයක තියෙනවා. නීල වරල නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසී කතා වස්තුව කුණ්ඩල කේසී. මේ නාට්‍ය මම බලලා තියෙනවා 4-5 ගමනක් කොල්ලා කාලේ. ගීතය අනේක වාරයක් අහලා විඳලා තියෙනවා. ගාථාවේ පද අරුත් වලට අනුගතව මම දැකලා තියෙනවා. චිත්‍රපටියක් මම නරඹලා තියෙනවා මේ අර්ථයම මතුවෙන. චිත්‍රපටිය නම් මේ පැවිදි වුණාට පස්සේ බැලුවෙම මෑත කාලේ. එතකොට මට මේ ගාථාව කතා ප්‍රවෘත්තිය හොඳට මම දන්නවා. චිත්‍රපටිය බලනකොට 10-12 වාරයක් මේ ගාථාව මං හිතෙන් කිව්වා. ඒ ගාථාවමයි ඔබලා තියෙන්නේ ජපානයේ තිරගත වෙච්චි මේ චිත්‍රපටිය. කුණ්ඩල කේසී කතාව ඔබට ටිකක්වත් මතක ඇති. කෙටියෙන් මං කියන්නම්. කුණ්ඩල කේසීගේ අම්මයි තාත්තයි මහදන සිටු පවුලක මහාදන සිටුවරයෙක් සහ සිටු දේවියක්. එකම එක දරු සම්පතයි හිටියේ ඒ කුණ්ඩල කේසී. එක දරුවයි. දරුවා ගෙදරමයි හැදුවේ වැඩුවේ තැනුවේ පිටපැත්තට යවුවේ නෑ තනි දරුවා නිසා. ඉස්කෝලේ යවුවෙත් නෑ, ඉගැන්නුවෙත් නෑ. පිටට යවන්නේ නැතුව ගෙදර තියාගත්තා. වස්තුව ඕන තරම් තියෙන නිසා වැඩිවිය පැමුණුනහම විවාහ වන්නේ සිටුවරයෙක් නිසා, සිටු කුමාරයෙක් රජ කුමාරයෙක් එක්ක නිසා දෙපැත්තෙම ධනෙ එකතු වුණාම සියලු සැප විඳින්න වස්තුව ඇති. ඒ හින්දා ලොකු අධ්‍යාපනයක් ඕනේ අපේ ළමයාට. මේ තියෙන ඒවා මදයි කියලා අර ළමයාව හැදුවා ගෙදර. ළමයාට අපේ හාඳුන්නේ ආගමික දැනුම නැහැ, දාර්ශනික ඇසක් නැහැ, සමාජ දෘෂ්ටිය නැහැ, සංස්කෘතික දැකීමක් නැහැ. මේ වැඩෙන්න අවුරුදු 16 ඉතර වෙනකොට මේ වර්තමානෙත් ඔබ දැකලා ඇති කුලප්පුව ආවා. හැඟීම් වෙනස්, යෞවනයට උචිත හැඟීම් ආසාවන් මතුවෙන්න ගත්තා. කොල්ලෙක්ගේ කටහඬක් ඇහෙනකොට කුලප්පු වෙච්චි මුව දෙනවා වගේ. ඉස්සි බලනවා කොහෙද හඬ කියලා. සතෙකුට සමානයි.
මනුලොව හිටියාට තවුසන්ගෙත් ධාන බිඳුනලුනේ නේද? කෙල්ලන්ගේ කකුල් වල ගෙජ්ජි සද්දෙට පාසලමෝල සද්දෙට තවුසන්ගේ දැහැන් බිඳුනලු. කුමර බඹසර අසපුවේමා සම වැදී උන් දැහැන් බිඳුනා. ඒකත් අමරදේව මහත්තයාමයිගේ බණම තමා කියලා තියෙන පරණ ගායකයෝ, ගීත රචකයෝ, සංගීතඥයෝ පෙදෙන් බුදු සිරිතෙන් පුදා බෞද්ධ දර්ශනයට අනුව, හෙළ සංස්කෘතියට අනුව, ජාතිකත්වයට අනුව ඔක්කොම නිර්මාණ කරලා තිබ්බේ. මිනිස්සුන්ගේ ඇස්පා දන්න, මිනිස්සු නිවැරදි ගමනක ගෙනියන්න, පාපයෙන් අයින් කරන්න. මේ කුණ්ඩලකේසි කතා ප්‍රවෘත්තිය බුදුන් දවස ජීවමාන බුදුහාමුදුරුවෝ සියසින් දැකලා දේශනා කොට වදාළ ගාථා රත්නයක්. මේ කතා ප්‍රවෘත්තියට අදාළ තියෙන්නේ කුණ්ඩලකේසිට හැඟීම් පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. ඇයි සංස්කෘතික වටපිටාව දන්නෙත් නැහැ. ආගමික වටපිටාවකුත් නැහැ. නීතිය පිළිබඳ අවබෝධයකුත් නැහැ. සමාජ දෘෂ්ටියකුත් නැහැ. මේ හදන ළමයින්ටත් එහෙමනේ. මේ ගෙවල් වල හදන ළමයින්ටත් එහෙම. ආගමික දෘෂ්ටියක්, සංස්කෘතික දැකීමක්, ජාතික හැඟීමක් ඒවා මොකක්වත් නැහැ. බලන්නකො තියනවද කියලා. මේ ළමයි ගොඩේ බලන්නකො අවුරුදු 14 15 16 17 18 19 10 පන්තියේ සාමාන්‍ය පෙළ පන්තිය, උසස් පෙළ පන්තිය වාගේ ළමයි. ඔබ අතරේ බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. මේ ගමේ ඒ වයසේ ළමයි නැද්ද? මෙහෙම තැනකට ආසා හිතෙන්ද, සේන්දු වෙන්න, අපිට ජීවිත අවබෝධයක් ලබා ගන්න පුළුවන් වටිනාවන්ත තැනක් කියන දෘෂ්ටිය දීලා නැහැ, ලැබිලා නැහැ. ඒක ළමයාගේ වැරද්දක් නෙමෙයි.